මම මේ වීඩියෝ එක කරන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර තියෙන ජාතික කෞතුකාගාරයේ තියෙන බෞද්ධ සංස්කෘතියට අයත් බිල්ඩිම ඇතුලේ. ඇත්තටම ඒක ධාතු මන්දිරයක් බවට පත් කරලා තියෙනවා මේ වෙනකොට. මෙම ස්ථානයේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් ශාරීරික ධාතුන් කොටස් 22ක් මෙම ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා. ඒ ඇඳ පුදා ගැනීමට දසතින් විශාල බෞද්ධ පිරිසක් ඒ වගේම අනෙකුත් ආගමික භක්තිකයින්ද විශාල පිරිසක් නිරන්තරයෙන් මේ ස්ථානයට පැමිණෙනවා. මේ ස්ථානයේ මේ දකින්න ලැබෙන්නේ මේ ඡායාරූපේ දකින්න ලැබෙන්නේ ඒ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධාතු කොටස් 22ේම ඡායාරූපයක්. ඒ වගේම මේ තැන්පත් කරලා තියෙන කරඬුව ඇතුළු මේ විශේෂයෙන්ම සකසන ලද ධාතු මන්දිරය තුළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ අවස්ථාවේ වැඩ සිටිනවා. මේ ස්ථානයේ මේ පැහැදිලිවම දකින්න ලැබෙන්නේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තහවුරු කරගත් ධාතුන් වහන්සේලා බව ඉතාමත් පැහැදිලියි. In 1898, there was an Englishman called William Claxton Pepe, and he owned a piece of land in the Gorakhpur region, in a place called Piprava. And he also found a mound in his land, and he broke that mound open. He realized it was like a stupa. He went down 18 feet and he found a big coffer. He opened that coffer and he found 5 caskets in it, containing a mixture of the corporeal relics, what we call as Sharira Dhatu. Between 1971 and 1977, Government of India dug more and they found 2 caskets. When it was opened, they found the relics of Buddha. So these little pieces that you see here and those pieces that you see there on that, there's a little plastic thing and there's a little, a round step-like thing, and on that there are those pieces. So we have 22 pieces, corporeal remains of the Buddha here.